තෙරුවන් සරණයි දරුවනි. අපි අදත් බලාපොරොත්තු වෙන්නේ දහම් මෙළිය තුලින් ඔබට බුද්ධ ධර්මයේ විශේෂ සඳහා උපකාරයක් කිරීමට ඒ සඳහා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් 2026 අවුරුද්දේ පෙබරවාරි මාසයේ විභාගයේ සඳහා සූදානම් වන දරුවන් වෙනුවෙන් තමයි මේ දහම් මෙළිය වැඩසටහන නැවතත් ඉදිරිපත් කරමින් ඔබට උපකාරයක් සිද්ධ කරන්න. ඉතින් ඒක නිසා අපි දැන් ඊයේත් එක වීඩියෝ එකක් ඔබට ගෙනහැර දැක්කුවා. ඒක බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. දැන් මේ තිබෙන්නේ දෙවැනි කොටස, බුද්ධ ධර්මයේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. මේක අනිවාර්ය ප්‍රශ්නයක්. ලකුණු 20ක් උපය ගන්න පුළුවන්. මම මීට කලින් දරුවනි වීඩියෝ කීපයක්ම අපේ දහම් මෙළියේ පළ කරන්න යෙදුණා. විනාඩි 10ට ලකුණු 20ක් කියන තේමාව යටතේ. මොකද මේකේ තිබෙන්නේ ප්‍රශ්න 10යි. ඒවා ලියන්න විනාඩි 10ක් ඇති. හැබැයි ඔබට ලකුණු 20ක් ලැබෙනවා. එක නිවැරදි පිළිතුරකට ලකුණු 2 ගානේ ඔබට ලැබෙනවා. ඉතින් මේ ප්‍රශ්න සකස් වෙන්නේ බුද්ධ ධර්මයේ 10 සහ 11 ශ්‍රේණියේ පෙළපොත ආශ්‍රයෙන්. ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම මේක බොහොම පොඩි වෙලාවක් ඇතුළත මේ ලකුණු 20 උපය ගන්න පුළුවන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව එතන ලකුණු 20ක් බහුවර්ණයකින් 20ක් ගත්තොත් සාමාන්‍ය පාස් එක ගන්න පුළුවන්. නමුත් අපේ ඉලක්කය වෙන්න ඕන සාමාන්‍ය පාස් එක නෙවෙයි. ඔබ අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථයක් දක්වා ගමන් කරන්නට ඕන. ඒ සඳහා තමයි මගේ මේ උපකාරය ඔබට ධෛර්යමත් කරලා ඔබ ඒ සාමාර්ථයක් ලබා ගැනීම දක්වා ඉදිරියට ගමන් කරවීම තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මේ අපි බලමු ප්‍රශ්න 10. අද අනුමාන වශයෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න 10. සිදුහත් කුමරුගේ ගුරුවරයා කවුද? දැන් ඔබ ඊයේ පෙරේදා වගේම ඔබ දැන් කඩදාසියක් අරගෙන මේ ප්‍රශ්න වලට උත්තර ටික ලියන්න. මේවට උත්තරය අපි නිවැරදි උත්තරේ පසුවට බලමු. ඔබට දැන් මේවා ඉක්මනට බොහොම ඉක්මනින් මේවට උත්තර ලැබෙන්න ඕන. එන්න ඕන හිතින්. ඉතින් එහෙම උත්තර ටික හිතින් ආවන් පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබ කොච්චර දුරට පාඩමේ සාර්ථකයිද කියලා බලා ගන්න. ඒ නිසා දරුවනි කරුණා කරලා මේවට උත්තරේ ලියාගෙන යන්න, කෙටියෙන් හරි ලියාගෙන යන්න. ඊළඟට 2 බුද්ධ චරිතයෙන් ප්‍රකට වන තාදී ගුණයට නිදසුන් දෙකක් ලියන්න. නිදසුන් දෙකක් ලියන්න විතරයි තියෙන්නේ, නම් කරන්න තියෙන්නේ. බුද්ධකාරක ධර්ම අතරින් දෙකක් නම් කරන්න. බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට රෝග දෙආකාරයි. ඒ මොනවාදයි නම් කරන්න. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඉගැන්වෙන මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු දෙකක් ලියන්න. බොහොම ලේසි, බොහොම සරලයි. මේ කරුණු දෙක විතරක් ලිව්ව අංක දෙකක් දාලා. ඊළඟට 6 වෙනි එක අරියට මගේ එන ප්‍රඥාවට අයත් කරුණු දෙක ලියන්න. ප්‍රඥාවට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු දෙකක් තියෙනවා. ඒ දෙක මොනවද කියලා මේ අහන්නේ. ඔබට විස්තර කරන්න එහෙම මුකුත් මෙතන කියන්නේ නැහැ. ඔබ නම් කිරීම පමණයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට 7 ලාභෝ අලාභෝ අයසෝ යසෝච යන ගාථාවෙන් උගන්වන දහම් කරුණු හඳුන්වන පොදු නාමය මොකද්ද? මේ කරුණු සේරම හඳුන්වන පොදු නමක් තියෙනවනේ. ඒ නම මොකද්ද කියලා අහන්නේ. දැන් ඔබ ප්‍රශ්න 7කට උත්තර ලියලා බලන්න විනාඩි 10ක් යන්නේ නැහෙනි. බොහොම ඉක්මනින් මේක කරගන්න පුළුවන්. 8 වන්නුපත ජාතකයෙන් ප්‍රකට වන්නේ සිදුවත් බෝසතාණන් සම්පූර්ණ කළ කිනම් පාරමිතාවද? වන්නුපත ජාතකයෙන් පෙන්눔 කරන්නේ මොන පාරමිතාවද කියලා අහන්නේ. ඊළඟට 9 සේකියා ධර්මවලට අනුව ආහාර පරිභෝජනයේදී පිළිපැදිය යුතු යහපත් පුරුදු දෙකක් ලියන්න. යහපත් පුරුදු දෙකක්. දැන් මේක නම් ඔබට අනිවාර්යයෙන්ම හිතාමතාම ලියන්න පුළුවන්. ප්‍රශ්න 10ක් මෙතන තියෙන්නේ. එතකොට ඊළඟ එක බලමු. ඈත ධූලීන් වැසී ගිය ඇත් රජේ මෑත සවනක් ඝන බුදුරැසින් සැදී ගිය බුදුරජාණෝය යන පාඨය ඇතුළත් ධර්ම ග්‍රන්ථය හා කතුවරයා නම් කර. මෙතන දෙකක් තියෙනවා. ධර්ම ග්‍රන්ථය මොකද්ද? කතුවරයා කවුද? ඒක තමයි මේ අහන්නේ. දැන් බලන්න ඔබට විනාඩි ගියේ නැහැ, විනාඩි 5ක් ගියෙත් නැහැ මේකට. විනාඩි 5ටත් අඩු වෙලාවක් තමයි ගත වුනේ. හොඳයි අපි ලියන්නත් එක තව විනාඩි 5ක් ගත්තොත් විනාඩි 10යිනේ. විනාඩි 10යි උපරිමයට යන්නේ. ඒ විනාඩි 10 ඇතුළත ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන ප්‍රශ්න 10ට උත්තර ලියන්න. හැබැයි දරුවනේ උත්තර ලියනකොට කලබල වෙන්න එපා, පටලවා ගන්න එපා. ලකුණු 20ක් අතේ තියාන අරන් ගියා වගේ ලකුණු 20ක් ඔබට ලැබෙනවා.
තේ තියාගෙන අරන් ගියා වගේ. ඒ ලකුණු 20 බොහොම බලන්න සරලයිනේ. මේ එන 10ට කිසිම තැතිගැන්මක් ඇති වෙන්න එපා. බොහොම ලේසියෙන් සරලව උත්තර ලියන්න පුළුවන්. අපි දැන් උත්තර ටික බලමු. දැන් ඔබ ලියාපු උත්තර ටිකත් එක්ක ඔබ ලියුවේ නැත්නම් මේ වීඩියෝ එක මෙතනින් තාවකාලිකව නවත්තලා උත්තර ලියන්න. උත්තර ලියලා මෙතනින් එහාට බලන්න. එහෙම තමයි මේක කරන්න ඕනෙන්නේ. දැන් බලන්න සිදුහත් කුමරුගේ ගුරුවරයා කවුද? සර්වමිත්‍ර නම් බමුණු පඬිතුමා. ඊළඟට ඔබ මෙහෙම ලියන්න ඕන. සමහර අය ලියනවා සර්වමිත්‍ර කියලා නිකන් යාළුවෙක්ගේ නමක් ලියනවා වගේ. එහෙම කරන්න එපා. අපි මේ ගුරුවරුන්ට සලකන්න ඕන. වචනෙන් හරි ගෞරවයක් තියෙන්න ඕනනේ. ඒ විදිහට ලියන්න. හැබැයි එහෙම නොලියුවා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. නමුත් අපි බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න දරුවෝනේ. බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න අයගේ තියෙන්න ඕන ගරු කිරීමක්. ඒවත් හිතේ තියාගෙන මොකද්ද මේක ලොකු වචන නෙවෙයිනේ. සර්වමිත්‍ර බමුණු පඬිතුමා. එහෙම ලියන්න පුළුවන්. සර්වමිත්‍ර කියලා විතරක් ලියවම නිකන් උත්තරේ හරි. නමුත් අපි තියෙන්න ඕනනේ නේද අර ගුණාංගයක් අපි ළඟ. ඒවත් අපි බුද්ධ ධර්මයේ ඉගෙන ගැනීමෙන් චරිතායනේ වෙලා තියෙන්න ඕනනේ. හැබැයි ඒක මනින්නේ නැහැ මෙතනින්. මනින්න කියලා නැහැ. සර්වමිත්‍ර කියලා තිබ්බම ලකුණු දෙනවා. ඉතින් ඔබ තව එකක් ලියන්න. ඒක මානව ගුණාංගයක් විදිහට එකතු කරගන්න. 2 බුද්ධ චරිතයෙන් ප්‍රකට වන තාදී ගුණයට නිදසුන් 2ක් ලියන්න. ඔන්න නිදසුන් 2 මොකද්ද? වේරංජානුවර වස් විසීම, මාගන්ධියාගේ දෝෂාරෝපණය, ආරාම පිළිගැනීම. දැන් මෙතන තියෙනවා වේරංජානුවර වස් විසීම කියන්නේ දුක් ඇති වෙච්ච තැනක්. ඊළඟට මාගන්ධියාගේ දෝෂාරෝපණය කියන්නේ නිന്ദා ඇති වෙච්ච තැනක්. ආරාම පිළිගැනීම කියන්නේ හිතට සතුටක් ඇති වෙන තැන. මේ එකකදිවත් බුදුහාමුදුරුවෝ ඕනෑවට වඩා සතුටුුනෙත් නැහැ. උන්වහන්සේ ඕනෑවට වඩා දුක්ුනෙත් නැහැ. අන්න ඒක තමයි තාදී ගුණය කියන එකේ තේරුම. ඉතින් ඒකට උදාහරණ දෙකයි ඉල්ලලා තියෙන්නේ. මම මේ තුනක් ඔබට මතක තියාගැනීමේ පහසුව සඳහා ඉදිරිපත් කරා. ඊළඟ එක බුද්ධ කාරක ධර්ම අතරින් දෙකක් නම් කරන්න. බුද්ධ කාරක ධර්ම කියන්නේ පාරමිතානි. ඒ පාරමිතා වලින් දෙකක්. මේ දානේ සීලය මෙතන අනුපිළිවෙල තියෙන ඔබට අනුපිළිවෙලට ඕනේ නැහැ. දානම් සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන ප්‍රඥාව වීරිය ඡාන්තිය අදිෂ්ඨානයේ මෙත්තා උපේක්ඛා කියලා ඔය ඕන තරම් තියෙන 10ක්. ඒ 10න් පළවෙනි එකයි අන්තිම එකයි ලියුවත් ලකුණු ලැබෙනවා. අනුපිළිවෙලක් මෙතන අහන්නේ නැහැ. ඒ නිසා ඒක මතක තියාගන්න. බුදුදහමේ ඉගැන්වන ආකාරයට රෝග දෙආකාරයි. ඒ මොනවාදයි නම් කරන්න. රෝග දෙආකාරයි. මේක බුදුහාමුදුරු උගන්ලා තිබෙනවානේ. කායික රෝග සහ මානසික රෝග. ශාරීරික ඇති වෙන රෝග සහ මනසින් ඇති වෙන රෝග. ඊළඟට බලමු අපි පස්වෙනි එක ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඉගැන්වන මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු දෙකක්. මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු 4ක්. කරුණු 4ක් උගන්වලා තියෙනවා අපේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ. ඒක ඔබ ඉගෙනගෙන තිබෙනවා. ඉතින් මේ අහන්නේ කරුණු දෙකයි. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා කියලා මේ 4 තියෙන්නේ. ඉතින් ඕකෙන් දෙකක් ලියනවා. කෝක හරි කොයි දෙක වුණත් කමන්න. අනුපිළිවෙලක් ගැන මෙතන කතා කරන්නේ නැහෙනි. ඊළඟට ආර්යයට මගේ එන ප්‍රඥාවට අදාළ කරුණු 2. ආර්යයට මග කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට කියන විවිධ නම් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලාත් කියනවා, මජ්ක්‍ධිම ප්‍රතිපදාව කියලාත් කියනවා, මජ්ක්‍ධිම පටිපදා කියලාත් තියෙනවා, මැද මාවත කියලා තියෙනවා, මැදුම් පිළිවෙත කියලා තියෙනවා. ඔය ඕන එකකින් අහුවොත් ඔබට බය නැතුව ඒක මතක තියාගන්න ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක තමයි ප්‍රඥා ශික්ෂාවට අයත් වන්නේ. එතකොට ඊළඟ එක 7 ලාභෝ අලාභෝ අයසෝ යසෝච යන ගාථාවෙන් උගන්වන දහම් කරුණු හඳුන්වන පොදු නාමය. අටලෝ දහම. අටලෝ දහම තමයි පොදු නම. පොදුවේ හඳුන්වන්නේ අටලෝ දහම තියෙන එක. මේ කරුණු 8ක් ගැන උගන්වන්නේ. ඒකට කියන අර තාදී ගුණය ඉස්මතු වෙන්නේ මේ ගුණාංග 90 තමයි. ඊළඟට 8 වන්නුපත ජාතකයෙන් ප්‍රකට වන්නේ සිදුහත් බෝසතාණන් සම්පූර්ණ කළ කිනම් පාරමිතාවටද. කිනම් පාරමිතාවද මොකද්ද පාරමිතාව කියලා අහන්නේ. වන්නුපත ඒකේ උගන්වන්නේ වීර්ය පිළිබඳව. වීර්ය පාරමිතාව. ඊළඟට 9 සේකියා ධර්මවලට අනුව ආහාර පරිභෝජනයේදී පිළිපැදිය යුතු ගුණාංග යහපත් පුරුදු දෙකක්. ගුණාංග නැත්නම් යහපත් පුරුදු දෙකක්. මොනවද? ආහාර ගන්නා විට කතා නොකිරීම, ආහාර ගන්නා විට ඉඳුල් අතින් භාජන නොඇල්ලීම. ඊළඟට ඔබට ඕන තරම් කියන්න පුළුවන්. ආහාර ගන්න විට කතා කරන්න හොඳ නැහැ. චව් චව් ගාලා ආහාර ගන්න හොඳ නැහැ. ඊළඟට අනිත් අයගේ භාජන දිහා, ආහාර භාජන දිහා බලන්න හොඳ නැහැ. ඊළඟට
අතගසා දමමින් කන්න හොඳ නැහැ. රිලවුන් වගේ කටේ පුරවගෙන කන්න හොඳ නැහැ. ඔය වගේ තියෙනවනේ ඒවා ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වගේ ඒවා හිතාමතා කෝක ලිව්වත් කමන්නේ. ඔබට ඕන තරම් උගන්වලා තියෙනවා. ඊළඟට 10 වෙනි එක ඈත දූලියෙන් වැසී ගිය අත්රජ මෑත සවනක් ගන බුදුරැසින් සැදී ගිය බුදුරජාණෝය යන පාඨය ඇතුළත් ධර්ම ග්‍රන්ථය හා කතුවරයා නම් කරන්න. මේ පාඨය ඇතුළත් ධර්ම ග්‍රන්ථය ඔබට උගන්වලා තියෙන පොතේ තියෙන්නේ සාහිත්‍ය කියන පාඩමට අයිති 10 11 පන්ති දෙකේම තිබෙනවා. එතකොට මේක අයිති වෙන්නේ බුත්සරණ කියන පොතට. බුත්සරණ ඒ ලිව්වේ විද්‍යා චක්‍රවර්ති පඬිතුමා. මෙන්න මේකත් එහෙමයි. මේකේ නම ලියනකොට විද්‍යා චක්‍රවර්ති කියලා විතරක් ලියන්න එපා. විද්‍යා චක්‍රවර්ති පඬිතුමා කියලා ලියන්න. ඒක පුරුදු වෙන්න ඕන පොඩි කාලේ ඉඳලම. ඒක පුරුදු වුණාම තමයි ඕනෝන්ට ගරු කිරීමට හුරු වෙනවා. අපේ ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න අපි හුරු වෙනවා. ඉතින් සමහර අයට එහෙම හැඟීමක් නැහැ. ඔය මේක ඉගෙන ගන්න විභාගෙට විතරයි කියලා හිතන. ඉතින් විභාගෙට විතරක් නෙවෙයිනේ. අපේ ජීවිතේටනේ පාඩම් අපි ඉගෙන ගන්න. ඒ නිසා ඒ පාඩමත් අපි මේ වෙලාවෙම එකතු කරගන්න ඕන ජීවිතයට එකතු කරගන්න. ඉතින් හොඳයි එහෙමනම් අදට අපි මේ පාඩම නතර කරනවා. තව ඔබගේ මේ සාමාන්‍ය පෙළ විභාගයට කලින් බොහොම ඉක්මනින් තවත් වීඩියෝ එකක් ගෙනල්ලා ඔබට මම සහයෝගයක් උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඔබ හැම දිනාටම ධෛර්ය සම්පන්නව විභාගයට මුහුණ දීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.